සරාදාපු බිත්තරේ. එකමත් එක රෑක ලස්සන කිරිල්ලියක් තටමලා ලස්සන බිත්තරයක්. තාම මේ තාත්තනේ කොහේ ගියාද මන්දා? දරුවෝ බිහි කළාට මදි. එයාලව බලාගන්නත් ඕන. මොකද? දැක්කනේ වෙච්ච දේ. මගේ බිත්තර වලට කොට දාන්න වෙන තියෙන දත් දෙකක් නැති කරගන්න තමයි හදන්නේ ඔහෙ. තේරුණාද? බිත්තරේ මෙච්චර දඟනම් පැටියක් කොම ඉඳීද? Howdy velo. ලෝකෙ කොහෙවත් නැතුව ඇති මගේ ළඟ තියෙනවා වගේ ලාම් එකක් වැඩේ තියෙන්නේ ඔළුව ගෙඩි ගහන එක තමයි. මං කොච්චර කිව්වත් ඔයා පිළිගන්නේ නැහනේ. ඒ වඳුර ඔයත් එක්ක තරහටයි ගැහුවේ. මේ බිත්තරයක්. බිත්තරයක්. නියමයි නේද? අපිට ඕකෙන් දාන්න පුළුවන් හොඳ ඔම්ලට් එක. ඉන්නවා. මේක මම දාපු බිත්තරයක් නින්දෙන් ඊරේ. මොකද්ද ඔයා කිව්වේ? ඔයා ඔක දැම්මා? ඔව්. මේක මන් දැම්මේ. කොහොමද ඔයාට තේරුම් කරන්නේ? මේ අහගන්න හොඳට මිනිසුන්ට බිත්තර දාන්න බෑහයෝ. මට සත්තුන්ට වගේ කතා කරන්න පුළුවන් නම් මගේ ළඟ සත්තුන්ගේ වගේ ගඳක් එනවනම් ඇයි ඔයාට විශ්වාස කරන්න බැරි මට සත්තු වගේ බිත්තර දාන්න පුළුවන් කියලා? සත්තුන්ගේ බිත්තර දාන්නේ ගෑනු සත්තු. ඒකට මොකද කියන්නේ? මම මේක පණ වගේ රකින්නවා. හරිද? මේකෙන් සරා පැටියෙක් එළියට ආවහම බලාගන්න බැරියි මේ වඳුරු තඩියට මං පොරට කියලා. ඒත් සරා බිත්තර බින්දෙනවා. ඔයාට මතකද අර ගොන්නු දෙන්න එකතු වෙලා පටන් ගත්ත වීදුරු සාප්පුව? ගොඩාක් ලස්සන පුංචි චිමිනියක් නේද මේක? පැටියෝ එළියට එන්න. එයාට ලැජ්ජයි වගේ. කප්පු පොඩු වගේ කොණ්ඩේ හැදුවා. පරිස්සමට පැටියෝ. අපි ආයි බබා බලන්නේ. අනේ කියුට් මම වනමලියා. ඔයාගේ නන්දි. මේ ඉන්නේ මිලා. මිලා? චියම්මා. ඇත්තටම සරා මේ බිත්තරේකට නැපි එකක් අඳන්න ඕනද? ඕ මේ වෙලාවට නැපි අඳන්න ඕනේ නැද්ද? ඔයා කවදාවත් බිත්තරයක් තෙමා ගන්නවා කියලා එහෙම අහලා තියෙනවද? දන්නවද ඔයා බිත්තරයකින් පැටියෙක් ඉන්න නම් රකින්න ඕනේ. ඔයා මෙච්චර කැලේ ඉඳලවත් දන්නේ නැද්ද සරා? වන්නේ සරා. නෑ. මොකද්ද? මම මේ කල්පනා කර කර හිටියේ සරා පැටිය හම්බුනාට පස්සේ මොනවද කරන්න කියලා. පුතා නිකුත් හරි කෙනෙක් වුණා. තුෙක් ලැබුණා. මැන්ඩියට ඉන්න. ඕ කවුරු හරි උදව් ඉල්ලනවා. මට යන්න සිද්ධ වෙනවා. එතකොට බිත්තරේ රකින්නේ කවුද? මං එයාවත් අරගෙන යනවා. පැටියෙක් එළියට එන්න තියෙද්දි ඔහොම අරගෙන යන්නේ කනතුරුදායකයි නේද? සමහර දේවල් වලදී පොඩි අවධානමක් ගන්න වෙනවා. ඒ වගේම මෙයාත් මේ දේවල් ඉගෙන ගන්න බෑ. ඕකේ විනාඩියක් ඉන්න. මෙතන හරියන්නේ.
කොහේ යනවද මන්ද? ඔව්. එහාට වෙනවා මගේ විතරේ ගාවි. මතක තියාගන්න. ඒකට කියන්නේ හයින. ඌ හරි අනේ දෙයනේ. Saraputa. Mia nih, Mia balu. Lihat nih, Sarapute. Lihat nih, 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 lihat nih. Korek aku ya. Hampuna. Magi Rajakumara hambu. Hey, oka mage bittare. Dalan oka. Jammama. Bitter ini, bitter ini. Lepas. Apa? Aku kehilangan jauhan. Ni yang minta. Amma. Ani. ඕගොල්ලෝ දන්නේ නැනේ මේ සරා කුමාරයාගේ පිටරේ නැති වෙලා තිබිලා කොච්චර අමාරුවෙන්ද හොයාගත්ත කියලා. අන්තිමේදී මං කොහොම හරි මේක හොයාගත්තා. කොහොමද ඒක නැති උනේ? අර බැටළුවව බේරගන්න ගිහිල්ලා අකරතැබ්බ ගොඩාක් වෙලා මේ සරා තාත්තා බොහොම අමාරුවෙන් තමයි මේක බේරගත්තේ. මොනවද ඔයා කියවන්නේ? කැලේ රජුරෝ විදියට ඔයාට මීට වැඩිය ඔගකීම් ගොඩාක් තියෙනවා කියලා මතක තියාගන්න සරා හරිද? ඕකේ. එහෙනම් ඔයා මේ පැටියව පරිස්සමට බලා ගන්න ඕනේ. වනමලියා මං හොඳින් කියන්නේ. ඔය පස්ස පොඩ්ඩක් ගන්නව 10කට. විකාරද? ගන්නයි කිව්වේ. මේ මට ආව හොඳ අදහසක්. අපි ඔක්කොම එකට බිත්තරේ රකින්න නැතුව තනි තනිව රකිමු. බැරි වෙලා හරි අර පිස්සු සරාට ආරංචි උනොත් අපේ ඔළුව කණ්ඩ හදයි. ඕකේ. ඒක මම බලා ගන්නම්කෝ. මට බෑ. මොකද කරන්නේ? මට බෑ. මුලින්ම ඔයා. මොනවා වුණත් මගේ පැටිය මතක් වෙනකොට බොක්කේ බිත්තර තැම්බෙනවා. මට බෑ කිව්වනේ. කරුණා කරලා යන්න. මට බෑමයි. ඔයා යන්නයි කිව්වේ. ඔයා දන්නවද ෂේප්? සාමාන්‍ය බිත්තර රකින්නේ ගෑනු සත්තු. මොන විකාරද ඔයා මේ කියවන්නේ? අපි රකින්නම් ඔයා යන්න. මං කිව්වනේ මම රකින්නම් කියලා ඔයගොල්ලෝ යන්න. යනවා කිව්වේ? ඔහේ යනවා. යනවා කිව්වේ. ඉන්න. ඔයාලට හුන්නද්ද සද්ද? ඒ මිනිස්සෙක් නෙමෙයි. ඒ කුරුල්ලෝ. නෙත්. අන්න දුවනවා. ඉක්මන් කරලා අල්ල ගමු. කුරුල්ලෝ නෙමෙයි මේක චීන පැටියෙක් වගේ. අන්නද බහුවරන හයිනාවෙක් දුවනවා. Thank you. මිත්තරේ කොහෙද ගියේ? මගේ පැටියෝ ඔයා ඉපදිලා. දැන් මම තාත්තා කෙනෙක්. බලන්න. ඒක නම් පුදුමයි. ෂෝක්. අයියෝ
දැන්වත් විශ්වාස කරනවද ඔය සරා පැටියෙන් නෙවෙයි කියලා? මොකද නැත්තේ? මගේ පැටියනේ. බලන්නකො. මං වගේම ඇති. අයියෝ. කොහොමද? මගේ චෝටි පැටියෝ? ඒකත් එහෙමද? කොහොමද කිචි බිචි පැටියෝ? මගේ දුව. අනේ මෙහෙමත් අම්මලා. අනිවාර්යෙන්ම ඔයාට කැලේ රජුරුවත් හැමදාම ඉන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ඔයාව මට හම්බුනේ කිචිබිචි. හරිම සංවේදී නේද? වන්නේසරා. දෙන්න එක කනකමම් පොඩි සින්දුවකුත් තාමකෝ. Any request? දුක තද කරන් මහමෙර තරන් මට ඉන්න බෑ ඔබ නැතුව නං. ආයෙ පැත්ත පළාත් පස් පා ගන්න එපා.